හෙලෝ ළමයි කොහොමද? අද මම ඔයාලට ගෙනාවේ නෙල්ලි වලින් හදන බීමක් හදන හැටි කියලා දෙන්න. නෙල්ලි බීම. අපි දැන් මේවට කියන්නේ බෙහෙත් නෙල්ලි කියලා. එක එක පළාත්වල එක එක නම් කියනවාද කියලා හරියටම දන්නේ නැහැ. මේ මං ගෙදර ගහෙන් අහුලගත්ත නෙල්ලි ටික ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ඒවා ටික හොඳට සෝද ගන්න ඕන. සෝදලා ඊට පස්සේ පොඩිවට කපා ගන්න ඕන. මේක ටිකක් මේ පොඩිවට කෑලි කපා ගන්න එක ටිකක් අමාරු වැඩක්. මොකද ටිකක් පොඩි ගෙඩි හයිය ගෙඩි ඒ නිසා ඉතින් ටිකක් අමාරුයි කපා ගන්න. ඒ වුණාට පොඩි කපන්න පුළුවන්. ඊට පස්සේ මේ කැරට් එක කපලා අපි මේක බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඕන. මේ නෙල්ලි කියන්නේ හොඳ ඖෂධයක්. මේකේ රස වර්ග 5ක් තියෙනවා. පැණි රස, තිස්ත රස, අඹු රස, කටුක රස. තව එක රස වර්ගයක් තියෙනවා මට මතක නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපි මේ ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඕන. දැන් අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, සීනි එකතු කරගන්න ඕන. මම මෙතන සීනි තේ හැඳි 2ක් විතර දාගන්නවා. ඔයාලට අවශ්‍ය නම් ඊට වැඩියෙන් හෝ ඊට අඩුවෙන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට ලුණු තේ හැඳි කාලක් විතර ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. අඩු වැඩි කරලා තේ හැඳි කාලක් විතර තමයි මම මෙතන අද එකතු කරන්නේ. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් දාගන්නවා. ගොඩාක් නෙමෙයි, වතුර ටිකක් දාලා අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේක ටිකක් අර නිකන් කොමඩු වගේ අර සොෆ්ට් පළතුරක් නෙමෙයිනේ. ඒ නිසා ටිකක් බ්ලෙන්ඩ් කරගන්න පොඩි වෙලාවක් යනවා. වතුර ගොඩාක් දාලා එකපාර බ්ලෙන්ඩ් කරන්න එපා. එතකොට අර කෑලි හිටිනවනේ. ඒ නිසා වතුර ටිකක් දාලා අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. දැන් ඉතින් හරි. දැන් අපිට මේ නෙල්ලි බීම එක සර්ව් කරන්න තියෙන්නේ. අපි දැන් මේක පොඩි ජග් එකකට දාලා සර්ව් කරන්න සූදානම් කරන්න පුළුවන්. ඔකුත් දාගන්නවා. ඔයාලට මේකට අයිස් කියුබ් තියෙනවා නම් දාන්න පුළුවන්. ඒක ඔප්ෂනල්. මම ළඟ මේ වෙලාවේ අයිස් කියුබ් තිබුණේ නැහැ. ඒ නිසා මම අයිස් කියුබ් එකතු කරේ නැහැ. අයිස් කියුබ් තිබුණාම රසයි. අනිත් එක තමයි මේක ඔයාලට පුළුවන් පෙරණකින් පෙරලා මේ කෑලි නැති වෙන්නත් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් පෙරණකින් පෙරන්නේ නැතුව ඒ විදිහටම ඇඩ් කරගන්න පුළුවන් අපි වීදුරුවට. ඊට පස්සේ ඉතින් අපිට රස බලන්නයි තියෙන්නේ. ඔයගොල්ලොත් හදලා බලන්න. මේ වගේ මේ දවස්වල තියෙන මේ රසණියත් එක්ක මේ වගේ බීම එකක් ඔයාලට ගොඩක් සිසිලසක් දෙයියාට. ඒ වගේම තමයි මේක හරියම ගුණදායකයි. නෙල්ලි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කොණ්ඩේට එහෙම හරියම හොඳ ගුණදායක පළතුරක් කියන. ඔයාලත් මේ වගේ රසවත් බීම එකක් හදලා බලන්න. මගේ YouTube channel එකත් subscribe කරන්න. සුබ දවසක්.